ඉතින් ගොඩක් දරුවෝ මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මැහුම් බඩු ගන්නේ කොහෙන්ද කියලා. ඉතින් ඒකට උත්තරේ තමයි මම ඊයේ ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද බලමු මේ ස්ටිප් වර්ග කොහොමද වෙළඳපොලේ තියෙන ඒ වගේ මිල ගණන් එක්ක. තමයි මේ බ්ලවුස් වලට ගවුම් වලට ගන්න තුනීම ස්ටිප් එක. මේක ඒකෙම වයිට් එක. හරි. ඊට පස්සේ තියෙනවා මිස් මේක ඝනකම පේපර් ස්ටිප්. ඒක 11.5. ඊට පස්සේ මේක තියෙනවා 10.50. ඒක ඝනකම සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඔව්. ඊටත් වඩා තුනී එක තියෙනවා 10.25. මේක සාමාන්‍ය යාරි කීයක් වගේ? යාරියක් 60ක් වෙන්නේ. මේක 90යි. ප්‍රයිස් උත් එහෙම මේ ඝනකම එක මේක 125 මීටරයක්. මේක ටී-ෂර්ට් වල පැකට් එකට යනවා. ඊට පස්සේ බ්ලවුස් වල ගවුම් වල ඒක කොලොස් වලට ගන්න පුළුවන්. අය මේක තියෙනවා ෂර්ට් කොලව යුනිෆෝම් ෂර්ට් වලට එන කුෆ්නර් එක. මේක කුෆ්නර්. මේක තමයි ඝනකම එක. මේකේ නම්බර් එක තියෙන්නේ 2060 HF. ඊළඟ සාමාන්‍ය මැද සයිස් එක 2060 MF. මේක සාමාන්‍යයෙන් කීයක් වෙනවද? මේක ඝනකම වැඩි. ඝනකම වැඩි එක 390යි. මේකත් 390යි මීටරේ. මේක ඊළඟ සාමාන්‍ය ඒකත් 390යි මීටරේ. මේකත් කුෆ්නර්මයි. ඒකත් 390යි. මේක තියෙනවා රෙඩ් ලයින් කියලා කියන්නේ. ඒක බෑන්ඩ් ස්ටික්. ට්‍රවුසර් වල ස්කර්ට් වලට ගන්න. ඒකත් ඇවිල්ලා 365 මීටරයක්. මේක බ්ලැක් ලයින් කියලා කියන්නේ. ඒක 390 මීටරේ. ඒකත් බෑන්ඩ් ස්ටික්. මේ පැත්තේ තියෙන්නේ එතකොට මේක තියෙනවා කෝට් ස්ටික්. කෝට් ලයින් වලට ගන්න. ඒක ඇවිල්ලා මීටරයක් 500යි. මේක තියෙනවා මේ එකත් කෝට් ස්ටික්මයි. ඒක 250 මීටරයක්. මේක තමයි ඩබල් සයිඩ්. මේක දෙපැත්තම ඇලවෙනවා. රෙදි දෙකක් එකට තියලා අලවන්න වගේ ගන්න. ඒකේ මීටරේ කීයද? ඒක 325 මීටර. 325. ඒකේ වෙනම පටි එකක් තියෙනවා නේ, ටේප් එක වගේ පටි එකක් තියෙනවා. මාක පේපර් එක. ඒක කිලෝ එක 450. මේ මාක පේපර් එක තමයි මම ගන්නෙ බ්ලොග්ස් අඳින්න. ඉතින් ගොඩක් ළමයි මගෙන් අහනවා මේක ගන්නෙ කොහෙන්ද කියලා. ඉතින් ඔන්න අද ඔයාලට දුන්නා. මේක සාමාන්‍යයෙන් අඟල් 60ක් වගේ පළලයි. මෙතන කිලෝ 2ක් වගේ තියෙනවා. නමුත් කිලෝ එකකට යාර 10ක් වගේ අල්ලනවා. එහෙනම් ඉතින් මං ගෙන් යන්නම්.